ආයුබෝවන් හැමෝටම මම මේ කතා කරන්න ආවේ ලංකාවට ඇති වුණු ඛේද වාචකය ගැන කතා කරන්න. ඒ තමයි දිත්ත සුලිකුණාටුව. ඉතින් ඔයා දන්නවා අද වෙනකොට දිවයිනෙන් බැහැරව මේ දිත්ත සුලිකුණාටුව ඉන්දියාව ආශ්‍රිත මුහුදු වෙරළ බඩ ප්‍රදේශයට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම තමයි පශ්චාත් තත්ත්වය සුලිකුණාටුවෙන් පසුව ඇති වෙලා තියෙන පශ්චාත් තත්ත්වය අවදානම් තත්ත්වය ගම් වතුර නායයන් ගොඩනැගිලි කඩා වැටීම් යන ආදී සිදුවීම් අපිට ප්‍රදේශයේ ගොඩක් තැන්වලින් වාර්තා වෙනවා. අපි දකිනවා එක සමාජ මාධ්‍ය හරහා රූපවාහිනී හරහා දකින්න ඇති ගොඩක් මිනිස්සු අවතැන් වෙලා දිවයිනේ මධ්‍යම පළාත උතුරු පළාත එතනින් යාට පස්සේ බස්නාහිර පළාත ඒ වගේම පළාත් රැසක මිනිස්සු අවතැන් වෙලා සිටින බව දකිනවා මාධ්‍ය හරහා. මේ දිත්ත සුලිකුණාටුව ඇත්තටම 2016 පස්සේ ආපු ඉතාම ප්‍රබල චන්ද්‍ර සුලිකුණාටුවක්. පාට මතක ඇති ගිය අවුරුද්දේ නොවැම්බර් දෙසැම්බර් මාස අතර පුරත් සුලිකුණාටුවක් ආවා. ඒක ඇත්තටම බලපෑමක් ඇති වුණේ නැගෙනහිර කලාපයට විතරයි. නමුත් මේ වර්ෂයේදී ආපු සුලිකුණාටුව ඇත්තටම වැඩි බලපෑමක් ඇති කරා ඒ සුලිකුණාටුවට සාපේක්ෂව මේ දිත්ත සුලිකුණාටුව. මේ සුලිකුණාටුවෙන් ඇතිවෙච්ච ව්‍යසනය කොච්චර අලාභාන සිදු වුණාද කියනවනම් ඇත්තටම මිනිස්සුගේ ඉන්න හිටින තැනවත් නැති වෙන තත්වයට ගොඩනැගිලි තමන් කාලයක් තිස්සේ හරිහම්බ කරගත්තු දේවල් මහන්සියෙන් උපයාගත්තු දේවල් එක මොහොතකින් එක පැය කිහිපයකින් උන්ට නැති වෙලා ගියා. ඉතින් මේ ස්වභාවික විපත් සිදුවීම සාමාන්‍ය සිද්ධියක්, ස්වභාවික දේවල් සිදුවීම සාමාන්‍ය සිද්ධියක්. නමුත් මේ වගේ දේවල් හරහා ඇත්තටම ඇති වෙන්නේ කනගාටුව. ඒක අද ඔබට වෙන්න පුළුවන්, අපිට වෙන්න පුළුවන් එක සාමාන්‍ය සිද්ධියක්. මේ ආපදාවත් එක්ක මිනිස්සු කොච්චර ව්‍යසනයටපත් වුණාද? තමන්ගේ ඉන්න හිටින තැන් නැති වෙලා තමන්ට කන්න බොන්න අදින්න පළදින්න කිසි දෙයක් නැහැ. ඒ කියන්නේ ඇදිවත පමණයි වුන්ට ඉතුරු වෙලා තියෙන්නේ තමන්ගේ සන්තකයට. ඉතින් අපි දකිනවා සෝෂල් මීඩියා හරහා සෝෂල් මීඩියා වල මිනිස්සුන්ගේ හිතනගත්තු මිනිස්සු ඒ මිනිස්සුන්ගේ සෝෂල් මීඩියා කැම්පේන් හරහා ගොඩක් මිනිස්සුන්ව ෆෝස් කරන උදව් කරන්න ඒ මිනිස්සුන්ගේ තියෙන ඒ ක්වොලිටි හින්දා ගොඩක් මිනිස්සු අවතන වෙච්ච මිනිස්සුන්ට ගොඩක් උදව් කරන්න කැපවෙලා තියෙනවා. ඉතින් සෝෂල් මීඩියා හරහා සෝෂල් ඉන්ෆ්ලුවෙන්ස්ලා මේ සඳහා ගොඩක් දුරට කැපවෙලා තියෙනවා. අපි දකිනවා සමාජ මාධ්‍ය හරහා. ඒ වගේම තමයි මාධ්‍ය අපි ගත්තොත් රූපවාහිනී මාධ්‍ය ගත්තොත් විවිධ නාලිකා ඔස්සේ පවා මිනිස්සුන්ට සාන ගෙනල්ලා දෙනවා අපි දකිනවා. ඒ වගේම රජය ඉතාමත් වැදගත් 1.2 බිලියන් වගේ මුදලක් ජනාධිපති අරමුදලෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් හරහා ලබාගෙන තිනවා මේ විපතට ව්‍යසනයටපත් මිනිස්සුන්ට සාන සේවා සපයන්න. ඒ වගේම තමයි හමුදාව කොච්චර කැපවෙනවද කියනවා නම් තමන්ගේ ජීවිතය පවා පරදුවට තබලා සමහර තැන්වල සමහර මිනිස්සුන්ව වතුර වැඩි ප්‍රදේශවල පවා ගිහින් තමන්ගේ ජීවිතය ගැන නොසලකා ත්‍රිවිධ හමුදාව ගොඩාක් දුරට කැපවෙමින් ඔවුන්ගේ ජීවිතය පවා පරදුවට තබලා අන් අයගේ ජීවිත ආරක්ෂා කරගන්න ගොඩාක් දුරට කැපවෙනවා දකිනවා. ඉතින් මේ දිත්ත සුලිකුණාටුව ලංකාවට කරපු මේ ව්‍යසනය ගොඩාක් දුරට විශාලයි වගේම ගොඩක් ආපදාවක් ඇති කරලා ගියා. කොවිඩ් වලින් නැටුණු මේ ආර්ථිකය තව දුරටත් කඩා වට්ටන්න දෝ මන්දා මෙවැනි සුලිකුණාටු ආපදා ඇති වෙලා රට අගාධයට ලක් වෙන්න අවස්ථාවක් ඇති වෙන්න ඇති කියලා මම දකිනවා. සමහර දුරට මේ ආපදා කියන දේවල් ස්වභාවික සිද්ධි. ඒවට අපි මොනවද දෙන්න දැනගන්න ඕනේ. ඒවට ක්‍රියා කරන විදිය පදනව 2004 සුනාමි ව්‍යසනයත් එක්ක
මේ ලංකාවේ ඇතිවෙච්ච මේ අර්බුදකාරී තත්ත්වය මේ මිනිස්සු ඒ කාලෙදී කොච්චර ආපදාවකට ලක් වුණාද, ජීවිත හානියකට සිදු වුණාද කියන එක ගැන මේ සිදුවීමත් එක්ක මතක් කරන්න ඕන. ඒ වගේම තමයි විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ මිනිස්සුන්ගේ සනීපාරක්ෂක තත්ත්වය පිළිබඳව ගොඩදෙනෙක් සැලකිලිමත් වෙලා ඒ මිනිස්සුන්ට ගොඩක් උදව් කරන මිනිස්සු ලංකාව තුළ වගේම විදේශ රටවල් වල ඉඳන් පවා මිනිස්සු උදව් කරන්න කැපවෙන බව අපිට සමාජ මාධ්‍ය හරහා දකින්න. ඉතින් මෙවැනි විවසනයක් යලිත් සිදු නොවේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් මගේ වීඩියෝ එක අවසන් කරනවා. නම් ගොඩක් ස්තුතියි.